Happy birthday to you. හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ගොඩම ගොඩ දවසකට පස්සේ මම චූටි ව්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න අදත් ස්පෙෂල් ඩේ එකක්. ඒ තමයි මගේ බර්ත්ඩේ එක. ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට Diary of Dilshu. ඔන්න අපි මුලින්ම යන්නේ වික්ටෝරියා ඩෑම් එක බලන්න. ගොඩක් දවසකින් ඉඳන් අපි හිතාගෙන හිටියේ මේක බලන්න යන්න. ඔන්න අද තමයි යන්න පුළුවන් උනේ. ඇත්තට මේ පාර යන්න චුට්ටක් බය හිතෙනවා. මොකද අලි වැටකුත් ගහලා තිබුණා. හැබැයි අපි පස්සේ දැනගත්තා ඒ වෙලාවට අලියෙන්නේ නැහැ කියලා. අපි මේ ගියේ උදේ වෙලාවෙනේ. जो है कही जो है सुनी वो बात क्या बता. මෙහෙම දකින්නකොට මුලින්ම මතක් වුණේ දිට්ව කාලේ. ඔයගොල්ලෝ දන්නවද වික්ටෝරියා ඩෑම් එක හැදුනේ කොහොමද කියලා? පොඩ්ඩක් ඒ ගැන විස්තර හොයලා බලනකෝ. ඇත්තට මේක මාර රසවත් කතාවක් වගේම ඇත්තටම මේක පුදුමයක්. ඔන්න දැන් අපි ඉන්නේ වැවරවුමේ. දැන් මං යන්නේ අපි බින්චොන් එකට. ඔයගොල්ලෝ ගිහලා තියෙනවද බින්චොන්? ඇත්තටම අපේ මේ ෆස්ට් ටයිම්. ඔන්න ඊට පස්සේ අපි ආවා වැවරවුමට. එන ගමන් දිය මට බර්ත්ඩේ කේක් එකක් ගත්තා PNS එකෙන්. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Ishara Manike. Happy birthday to you. Baby, happy birthday to you. Tengok. මේ තියෙන්නේ අපි බින්චුන් එකෙන් ගත්ත දේවල්. අපි ඉස්සෙල්ලාම යන්න කලින් කස්ටමර්ස්ලා ගත්තේ වගේ රිවිව්ස් බැලුවා. ඒ බලලා තමයි හොඳයි කියලා හිතන ටික සිලෙක්ට් කරගෙන ගිහිල්ලා ඕඩර් කරලා ගත්තේ. මේ ටික කාලා බැලුවාම බීලා බැලුවාම අපිට හිතුන දේ තමයි ඇත්තටම එක එක කස්ටමර්ස්ලා දාන්නේ ඒගොල්ලොන්ට හිතන විදිහටනේ, ඒගොල්ලොන්ට දැනෙන විදිහටනේ. ඒවා ඉතින් බලලා අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. නමුත් ඇත්තටම අපිට දැනෙන එකයි අනිත් කෙනෙකුට දැනෙන එකයි ඇත්තටම වෙනස්. මට උනේත් ඒකම තමයි. ඔන්න ඊළඟ එක යන්නේ වින්චුන් ලගේ. මොකක්ද අත්තේ? රසයිද? බිස්කට් තියද? ඔරිය බිස්කට්. මේ තියෙන්නේ මට දැනුණු විදිහට මේක රේට් කරපු විදිහ. ඔයාට මේක මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ටික try කරේත් වැවරවුමේ ඉඳගෙනමයි. සුපුරුදු පරිදි ඊළඟට ආවේ ගැහැණු ළමයින්ගේ සිහින පාරාදීසයට. මෙන්න අපේ ඊළඟ එක්ස්පීරියන්ස් එක. කෑ ෆුඩ් එකට අපි ආවා කෑගල්ලේ තියෙන. ඉතින් ඒකේ අපිටම කුක් කරගෙන මේවා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට කරන්න ඕන විදිහ කියලා දෙනවා. ඉතින් අපිට තියෙන්නේ අපේ මීල් එක හදාගන්න. මෙතන කොරියන් කෑම ගොඩක් තියෙනවා. අපි try කරේ මෙන්න මේක. මට ඒකේ නම නම් මතක නැහැ ඇත්තටම.
බටන් එක ටච් කරලා ස්ටාර්ට් එකට ටච් කරන්න විතරයි තියෙන්නේ. සාර කාලා දුව. මොනවද හදන්නේ? මික්ස් කරනවද? මෙහෙම තියන්න. ඔන්න බර්ත්ඩේ vlog එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ආයෙත් vlog එකකින් හමු වෙමු. bye bye.